අපි මේ වැලමිටියාව යායට තමයි අවිල්ලා තියෙන්නේ දඹුල්ල කෘෂිකාර්ය උපදේශක කොට්ටාශේ. එතකොට මේ ඇවිල්ලා ඉන්න ස්ථානය ගත්තොත් එහෙම විශේෂයෙන්ම මට කතා කරන්න තියෙන්නේ මේ කුඹුරු වගාවට වී වගාවට කාබනික පොහොර එකතු කර ගැනීම සම්බන්ධව. මම හිතන්නේ පේනවා ඇති දැන් අපි මෙතන ඉන්න මේ පැත්තේ තියෙන මේකට අපි කාබනික පොහොර යොදලා තිනවා කුකුල් පොහොර යොදලා තිනවා මේකට කාබනික පොහොර විදිහට ගොවි මහත්තයා. එතකොට හැබැයි මෙතන එහා පැත්තේ කොටසට යොදලා නැහැ. ඒ වෙනස පේනවා ඇති. ඉතින් මෙතනදී අපි ප්‍රධාන වශයෙන්ම ගොවි මහතුරුන්ට කියන්න තියෙන්නේ වී වගාවට කාබනික පොහොර යොදා ගැනීම ඊටාම වැදගත් කියන එක. මොකද අපි රසායනික පොහොර පමණක් යෙදූ පමණින් අපිට මේ වගාවේ සාර්ථකත්වයකට යන්න බෑ. ඒකට ඒකාබද්ධ ශාක පෝෂණයක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා කාබනික පොහොර යොදා ගැනීම ඊටා වැදගත්. දැන් මෙතනත් ඒ වෙනස පේනවා ඇති දැනටත් මේ වගාව හැදීගෙන යනකොට. එතනදී අපි මෙතන කොටසට කාබනික පොහොර යෙදීම සඳහා රුපියල් 6000ක වගේ වියදමක් තමයි ගිහිලා තියෙන්නේ. හැබැයි මේකේ ආදායම ගත්තොත් එහෙම අපිට බුසල් ප්‍රමාණය ගත්තොත් එහෙම රුපියල් 50000ක විතර වැඩි මුදලක් ගොවි මහත්තයාට අතට ගන්න පුළුවන්. ඉතින් මේ සඳහා රුපියල් 10000ක් වේදන් වුණා නම් රුපියල් 50000ක් තමන්ගේ වී අස්වැන්නේ ආදායම වැඩි කරගන්න පුළුවන්. ඉතින් ගොවි මහතුරුන්ට කියන්න තියෙන්නේ පුළුවන් තරම් කුඹුරට කාබනික පොහොර දාගන්න. ඒ කාබනික පොහොරත් එක්ක කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ රසායනික පොහොර නිර්දේශය යොදන්න. එහෙම වුණොත් එහෙම ශාක පෝෂණය අතින් අපිට ජය ගන්න පුළුවන්. ඒ වගේම නිෂ්පාදන වියදම වී කිලෝ එකක් හදන්න යන වියදම අපිට ගොඩක් අඩු කරගන්න පුළුවන් මෙන්න මේ කාබනික පොහොර කුඹුරට යෙදීමෙන්.